හොටෙන් පටන් ගන්න බලමු නේද? හායි. අපි අද මෙන්න මේ පින්තූර බලාගෙන black and white drawing එකක් කරමුද? මම අද මේ චිත්‍රය අඳින්නේ කොටු ගහලා නන් නෙවෙයි. හොටෙන් පටන් ගන්න බලමු නේද? අයියෝ මේක හරියන්නේ නෑනේ. එන්නකො කියලා දෙන්න. හොඳට බලන්න මම පැන්සල අල්ලගෙන ඉන්න විදිහ. මුලින්ම HB පැන්සලක් වගේ අරගෙන අතබුරුලෙන් මෙන්න මේ වගේ ස්කෙච් එක කරගන්න ඕනේ. එහෙම නොකර ඔයා කොනක ඉඳලා අඳින්න පටන් ගත්තොත් වෙන්නේ ඔයාට මේ චිත්‍රය අවසන් වෙන තැනක් හොයාගන්න බැරි වෙනවා. කඩදාසියට හරියට ඔයා අඳින්න යන දේ බැලන්ස් කරලා ඇඳ ගන්න බැරි වෙනවා. සමහර වෙලාවට චිත්‍රය සම්පූර්ණ අඳින්න කලින් කඩදාසියෙන් එළියට චිත්‍රය යනවා. එහෙම වුණොත් එහෙම ඒක බැලන්ස් නැහැනේ. ඒ නිසා මුලින්ම මේ විදිහට ලාවට ඇඳෙන පැන්සලකින් ස්කෙච් එක ගහගෙන ඒ ස්කෙච් එක අස්සෙන් ඔයාට පේනවනේ මේ රූපේ හරියට පරිමාණිකූලව ගන්න පුළුවන් මොන රේඛා අණුව ගියොත්ද කියන එක. අන්න ඊට පස්සේ තමයි ඔයා මේ විදිහට ටිකක් අර තද කරලා ඒ තැන් ටික මාක් කරගෙන මේ කුරුල්ලගේ හැඩය මූලික හැඩය මුලින්ම ඇඳගන්නේ. ඊට පස්සේ තමයි පොඩ මේකේ ඩීටේල්ස් ඇඩ් කරන්නේ. ඒකට මම පාවිච්චි කරනවා මාරිස් බ්‍රෑන්ඩ් එකේ charcoal pencil neutral soft ඒ වගේම white color එක. ඉතින් බලන්න මුලින්ම ඩීටේල් ඇඩ් කරන්නවත් මුලින්ම කොනක ඉඳලා පටන් ගන්නවත් නැතුව මේ විදිහට ස්කෙච් එකක් එක්ක ගියාම කොච්චර ලේසියෙන් මේක අඳින්න පුළුවන්ද කියන එක. හැබැයි මේකට යන්න නම් ඔයාට පරිමාණ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. එකකට එකක් අපි කොහොමද දිග පළල මැනගන්නේ, ඒවා වෙනස් වුණොත් ඒවා දැනෙන්න ඔයා අඳින දේ වැරදිද කියන එක ස්කෙච් එකෙන් තේරුම් ගන්න පුළුවන් තරම් දැනුමක් ඔයාගේ හැදිලා තියෙන්න ඕන මේ ක්‍රමයට යන්න නම්. හැබැයි මේක ඇත්තටම කොටු දලක් ඇතුලේ හිර වෙලා චිත්‍ර අඳිනට වඩා කොච්චර ලේසිද කියන එක ඔයාට තේරෙනවා ඇති. අන්තිමටම මම මේකේ white gel pen එකෙන් සමහර තැන්වල details add කරගන්නවා. ඔයගලන්ට පේනවා ඇති. ඉතින් බලන්න free hand අඳිනවා නම් මේ වගේ චිත්‍රයක් අඳින්න කොච්චර ලේසිද? ඉතින් මේ වගේ ඔයා දකින ලස්සන ඡායාරූපයක් drawing එකකට අරන් එන්න grid method එක ඇතුලේ හිර වෙන්නේ නැතුව නිදහසේ අඳින්න ඉගෙන ගන්න ඔයත් කැමති නම් සැප්තැම්බර් මාසේ අපි අලුතෙන්ම පටන් ගන්නවා free hand only කියලා classes දෙකක්. ඒ classes වලට ඔයාලට පුළුවන් join වෙන්න. වැඩි විස්තර දැනගන්න කැමති අය මෙන්න මේ WhatsApp number එකට දැම්ම පණිවිඩයක් දෙන්න. තව මේ වගේ වීඩියෝ එකකින් ආයෙමත් එනකන් අපි follow කරලා තියාගන්න.